සුබෝදෑසන ගුරු සියලු දෙනාටම අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ කීබෝඩ් එකේ තියෙන ALT කියන කී එකේ තියෙන වැදගත්කම. අපි ALT කී එක යූස් කරන්නේ නැතුව අපි සාමාන්‍ය මවුස් එකේ එහාට මෙහාට ගෙනිහිල්ලා ගොඩක් වෙලාවට වර්ක් කරත් වුණත් අපිට වෙලාව මාර විදිහට වේස්ටේජ් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවට අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එතකොට අපි බලමු all key එකේ තියෙන වැදගත්කම. ALT ALT කියන එක ප්‍රෙස් කරපු ගමන් අපිට F කියලා පෙන්නනවා H Y1 N J1 P මේ වගේ එක එක ඔප්ෂන්ස් හම්බුනේ ALT F ෆයිල් එකට යන්න ඕන F කියන එක සෙට් කරනවා. එතකොට F එකට දාලා මේ H N new එකක් ගන්නවා N එක අලුත් එකක් ඕපන් කරනවා. O කියන එක කීබෝඩ් එකේ ප්‍රෙස් කරන්න පුළුවන් ඉන්ෆර්මේෂන් දැනගන්න ඕන. I එකත් සේව් කරන්න ඕන නම් S එක සේව් ඇස් කරනවා. ඒක ඒක අපිට PDF එකක් කරගන්න ඕන නම් Y2 එකක් print කරන්න ඕන නම් P එක ඉසෙට් එක ෂෙයා කරන්න ඕන නම් එක්ස්පෝර්ට් කරන්න ඕන නම් E එක ක්ලෝස් ඔය වගේ දේවල් ටිකක් දැනගන්න අපිට මේ කීබෝඩ් එකේ all key එක ප්‍රෙස් කරපුවාම මේ එකින් එකට එක එක ටැබ් එකෙන් ටැබ් එකට ඒකෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන් tools ඒ කියන්නේ ALT කියන එක දැන් උදාහරණයක් විදිහට alt H එක H එක ප්‍රෙස් කරපුවාම අපිට මෙතන පේනවා මේ X කට් කරන්න ඕන X එක copy කරන්න ඕන නම් C එක FP 1 බෝල් කරන්න ඕන 1 ඉටලික් කරන්න ඕන 2 අන්ලයින් කරන්න ඕන 3 බෝඩර්ස් සම්බන්ධ නම් B එතකොට කලර් කරන්න ඕන H FC ඊළඟට align කරන්න AL AC AR 5 6 merge කරන්න M AN P K ඔය වගේ මේ ගොඩාක් මේ ෂෝට් කීස් පෙන්වන්න ALT මෙතන මේ U මේ සම් එක ගන්නවා එන්න එහෙම ගොඩක් මේ ඕල් කී එක පෙන්නපුවම අපිට ගොඩක් ෂෝට් කීස් පෙන්වනවා. එතකොට මේ ෂෝට් කීස් යූස් කරලා අපිට මේ වගු ඇඳගන්නේ කොහොමද කියලා මම මේ අද කියලා දෙන්න යන්නේ. එතකොට ඕල් කී එක ප්‍රෙස් කරලා මම කොපි පේස්ට් කරන්නේ නැතුව මට මෙහෙම ඩිරෙක්ට්ලි කොපි පේස්ට් කරන්න පුළුවන්. කොපි කරලා පේස්ට් කරොත් මෙහෙම C control C එපුවා control V එපුවා. එතකොට ඒක අපිට කොපි පේස්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි කොපි පේස්ට් කරගන්නේ නැතුව කොහොමද මේක හදාගන්නේ කියලා අපි මේ වීඩියෝ එක හදාගන්න. එකටම මට ඕන ටේබල් එක මම සිලෙක්ට් කරලා මම all key එක ප්‍රෙස් කරනවා. all key එක ප්‍රෙස් කරලා මෙතන මට පෙන්නනවා FH H කියන එක. මම home tab එකට තමයි යන්න ඕනේ. ඒකට මම H කියන එක ප්‍රෙස් කරනවා. එතකොට H කියන එක ප්‍රෙස් කරපුවම මට පෙන්නනවා මේ මට යන ඕනේ border සම්බන්ධ. ඒකට මම B කියන එක ප්‍රෙස් කරනවා. එතකොට මට වෙනවා bottom border, top border, bottom border නම් O, top border නම් P, left border ගන්නම් A, right border ගන්නම් R, no border නම් N, all border නම් A, outside border ගන්නම් S එකක්, thick border එකක් නම් T, B bottom border ගන්නම් ඊළඟට H thick bottom border ගන්නම් අහම ටිකක් දීලා තියෙනවා. මට මේකේ ඔක්කොම borders ගන්න ඕන හින්දා මම alt HB A ප්‍රෙස් කරනවා. එතකොට මට මේක සම්පූර්ණයෙන්ම borders එනවා. එතකොට මට මේක තික් කරගන්න ඕන හින්දා මම alt එක වෙදුවා H එක ගෙවුවා B ගෙවුවා T කියන එක. එතකොට මේ තික් බෝඩ් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට මට මේක ලේසියෙන්ම කරන්න පුළුවන් alt HB T. මේක නිතරම try කරන්න use කරන්න try කරන්න මොකද මේක දැන් ඔයාලට අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔය කරන්න යද්දී ඔයාලගේ ටැලන්ට් එක පෙන්වන්න පුළුවන් එක තැනක් තමයි ඔයාගේ time එක ඉතුරු කරගෙන ඔයාට කරන්න පුළුවන් හොඳම දේ කරලා. ඒ හින්දා අපි මේ වගේ ඔප්ෂන්ස් නිතරම දැනගන්න එක වැදගත්. ඒකට Excel එකේ මේ දැන් මෙන්න මේවා අපිට කරගන්න මේ all key එකේ තියෙන වැදගත්කම තමයි අපි කතා කරමු. මම මේ ටික directly copy කරලා paste කරන්නම්. අපි හැබැයි තියෙන අගුවට. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් all key එක දැන් නිකම් මම දත්ත ටිකක් තියලා තිබ්බහම කොහොමද මේක මේවා කරගන්නේ කියලා. උදාහරණයක් විදිහට මම මෙතන නිකම් දත්ත ටිකක් දාන්නම් subject එක සිංහල කියලා දාලා value paste එකක් මම දෙනවා. ඊට පස්සේ මම මෙතන උදාහරණයක් විදිහට 25 35 55 85 ඔහොම දැම්මා. එතකොට මට මේකේ total sum එක ගන්න පුළුවන් alt H U S sum average C max mean ඔය වගේ ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. S එතකොට මට මේ ටිකේ එකතු ගන්න පුළුවන්.
එතකොට මට ඕන නම් මේකට බොටම් බෝඩ් එකක් දාන්න ඕල්ට් H ඊට පස්සේ මෙතන B බොටම් බෝඩ් එක ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මෙතන top and double bottom border press කරන්න. එතකොට අපිට කොහොමද කියන්නේ ෂෝට් කීස් වල තියෙන වැදගත්කම තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. ස්තුතියි.